කලින් දවසේ මම කතා කරද්දි කිව්වා සබ්කොන්ෂස් මයින්ඩ් එක පුරුදු කරන්න ක්‍රම කීපයක් ගැන කතා කරා. ඒ ක්‍රම කලින් වීඩියෝ එක ගිහිල්ලා බලන්න. තවත් අද ඒකට ඇතුළත් වෙන තවත් ක්‍රමයක් ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් බොහොමත්ම ආදරෙන් ඕගොල්ලෝ හැමෝම පිළිගන්නවා අමාලි මයින්ඩ්සෙට් channel එකට අදත්. ඉතින් ප්‍රෝග්‍රෑම් කරන එක ලේසි වැඩ නෙවෙයි. මං කිව්වේ මේ අපේ මේ මනස මේ ලේසි නෑ මේ වැඩේ. හැබැයි කරන්න බැරි වැඩක් නෙමෙයි. හරීම පරිස්සමෙන් හොඳට කරන්න පුළුවන් වැඩක්. හරියට මහන්සි වුණොත් හරියට ඒක ඒ ක්‍රම සහ විදි ඉගෙනගෙන පුරුදු කරොත් බැරි නෑ. ඉතින් ඊළඟ දේ තමයි දැන් අපි මේ සාමාන්‍ය ජීවිතයේ අපි පුරුදු වෙලා තියෙන දෙයක් නෙමෙයි. වැඩ කරන්න තමයි අපි හිතන්නේ හරි ඔක්කොම වෙනවා. අපි කලබල වෙන්න ඕනේ. අපි දවසේම මහන්සි වෙන්න ඕනේ. දවසේම වැඩ කරන්න ඕනේ. එහෙම කරොත් තමයි අපි දියුණු වෙන්නේ කියලා. නෑ. අපිට ජීවිතේ සමහර වෙලාවට මේ නැවතීමකුත් අවශ්‍යයි. පොඩි බ්‍රේක් එකකුත් අවශ්‍යයි. පොඩි වෙලාවක් ටිකක් නිකන් ඉන්න වෙලාවකුත් ඕනේ. හැම වෙලේම මහන්සි වුණා කියලා ජීවිතේ දිනන්නේ නැහැ. එහෙම වෙනකොට තමයි සමහරලාට මිනිස්සු ඔය එකපාරටම මහන්සි වෙලා වැඩ කළ එකපාර ඉස්පිරිතාල නතර ඒ අන්තිමට මේ ශරීරයේ විසින්ම උත්සාහ කරනවා ශරීරයට නිදහසක් ගන්න. ඒක තමයි ලෙඩ වෙන්නේ. මොකද එතකොට අර වැඩ කරගෙන යන එක්කෙනාව ගිහිල්ලා ඇඳට දානවා ටිකක් නිදහසේ ඉන්න කියලා. මොකද එහෙම නැතුව මේ ශරීරය ඒක ශරීරයේ අත්‍යවශ්‍ය දෙයක් ඇත්තටම. ඉතින් ඒක නිසා එහෙම අපි මේ වැඩ කරන්න ඕනේ පාන්දර 2ට නැගිටලා රෑ 12 වෙනකම් වැඩ කරන්න පැය දෙකක් බුදිය ගත්තම ඇති කියලා නෑ. අනිවාර්යයෙන්ම ශරීරයට විවේකය අවශ්‍යයි, මනසට විවේකය අවශ්‍යයි. ඒක නිසා සමහර වෙලාවට පුළුවන් නම් උගට බලන දවසට විනාඩි 30ක්, විනාඩි 15ක්, විනාඩි 30ක් හරි මොකුත් කරන්න නැතුව ඉන්න. ඒක අර නිකන් මේ ෆෝන් බල ඉන්නවට වැඩිය ඇත්තටම හොඳයි. වැඩ 1000ක් බදාගෙන කරනවට වැඩියත් හොඳයි. මොකද අපි අපේ මනසට ටිකක් දෙන්න සංසුන් වෙන්න. මේ මනස සංසුන් වෙන තරමට අපිට මනසට එන අදහස් හොඳයි. මේ මනස අර කලබලෙන් දුවන්න වෙන්නේ මේ මනසට වෙලාවක් නෑ නිදහස් වෙන්නවත් හරි තීරණයක් ගන්නවත්. මොකද මනස ඒ තරම්ම කලබලකාරී. ඉතින් අර කලබලකාරී මනසකින් අපිට නිවැරදි තීරණ ගන්න බැහැනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මනස අපි රෙස්ට් එකක් දෙන්න, රිලැක්ස් කරන්න ඕනේ. සැහැල්ලු කරන්න ඕනේ. ඉතින් ඒකට දවසේ හැම දවසකම අපි කාලයක් යොදවන්න ඕනේ. එහෙම තමයි මේ මනසට අපිට පුළුවන් වෙන්නේ අලුත් අදහස් ගෙන්න ගන්න. මොකද මේ අලුත් අදහස් එන්නේ නැහැ ඔයා අර උදේ ඉඳලා රෑ වෙනකම් මැෂින් එකක් වගේ වැඩ කරනවා. ඒක හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් මනසට නිවාඩුවක් දෙන්නම ඕනේ. දෙවෙනි කාරණාව තමයි ඔයාලට තවත් වෙලාව තියෙනවා නම් එහෙම වෙලාව නැත්තම් ඒක හදාගන්න අනිවාර්යයෙන්ම මේක non negotiable. මේක කවදාවත් ඔයාට මේක කරන්න නැතුව ජීවිතේ දියුණු වෙන්න බෑ. මනසෙන් වැඩ ගන්න නම් පුළුවන් දියුණු වෙන්න පුළුවන්. හැබැයි මනසෙන් වැඩක් කරන් දැන් අපි හිතමු මෙහෙම ඒක ඇවිල්ලා දැන් කවුරු හරි අපිට විභාගයක් කරලා පාස් වෙන්න පුළුවන් කියලා හිතමුකෝ අවුරුදු 2ක් පාඩම් කරොත්. හැබැයි ඔයාට ඔයාගේ මනස හරියට හදාගත්තොත් පුළුවන් සමහරවිට මාස 3න් ඒ විභාගෙම කරලා පාස් වෙන්න. අන්න ඒක තමයි මේ මනස දියුණු කරගැනීමේ විශේෂත්වය. සමහරු මගෙන් අහනවා ඇයි අපි භාවනා කරන්නේ? මොකටද භාවනා කරන්නේ? මනස ඔහි මේ ගියට කමක් නැහැ කියලා. ඉතින් කොහොමත් මේ විභාගය කරලා පාස් වෙන එක කරගන්න පුළුවන් නම් ඇයි අපි මනස මේ හදාගන්න මහන්සි වෙන්නේ කියලා නෑ. මනස හදාගත්තොත් අර යන කාලේ අපිට ගොඩාක් ඉතුරු කරගන්න පුළුවන්. මොකද අවුරුදු 2ක් ඔයා ස්ටඩි කරනකොට වඩා අර දවස් 2-3කින් ඒක මේවා කරගන්න පුළුවන්. එහෙනම් ඔය ටික මතක තියාගෙන තවත් දවසක ආයෙ හම්බෙන්නම් ගිහින් එන්න.